හෙලෝ අද මං ආවා ස්පෙෂල් වීඩියෝ එකක් අරගෙන. ඒ තමයි රීසන්ට්ලි තිබුණ ෆියෝනා කියන කොන්සර්ට් එක ගැන. ඒ වගේම කොහොමද අපි ඒ දවස් එන්ජොයි කරේ කියන එක ගැන තමයි මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් අපි මුලින්ම කළේ කොන්සර්ට් එකට එන්න රෙඩි වෙලා අපි ලන්ච් එක ගන්න යන එක. කොන්සර්ට් එක තිබුණේ විහාර මහදේවපාර්ක නිසා ඒ ළඟම තිබුණ සුල්තාන් පැලස් කියන ඇරබික් ඇන්ඩ් ඉන්දියන් රෙස්ටුරන්ට් එකෙන් තමයි අපි ලන්ච් එක ගත්තේ. ඉතින් කොහොම හරි අන්තිමට අපි කොන්සර්ට් එක බලන්න ආවා. ඇත්තටම මේ කොන්සර්ට් එක ගොඩක් හොඳට ඕගනයිස් කරලා තිබුණා. ෆොටෝ බූත් එකක් තිබුණා. ඒ වගේම ඒ ගන්න ෆොටෝ එදා දවසේම ෆ්‍රේම් කරලා ගන්නත් පුළුවන්කම තිබුණා. ඉතින් අපිත් ඒ වගේ ෆොටෝ අරගෙන එදා දවසේම ඒවා ෆ්‍රේම් කරලා ගත්තා. කොන්සර්ට් එක හවස 6ට තමයි ස්ටාර්ට් කරන්න තිබුණේ. ඉතින් මේ ෆියෝනා කොන්සර්ට් එක හැඩ කරන්න ඇත්තටම අපි ආදරය කරන ගොඩක් ආටිස්ට්ලා ඇවිල්ලා හිටියා. ආදරේ සංකේත වන ෆියෝනා කුමරිය මූලික කරගෙන තමයි මේ කොන්සර්ට් එක බේස් වෙලා තිබුණේ. ඒ වගේම එදා තීම් කලර්ස් උනේ රෝසයි සුදුයි. ඇත්තටම මේ කොන්සර්ට් එක ගොඩාක් එන්ජොයි කළා. ඒක මට මගේ ජීවිතේ අමතක නොවන දවසක්. අපි සින්දු කිව්වා, ඩාන්ස් කළා. ගොඩක් විනෝද වුණා. කොන්සර්ට් එක ඉවර වෙනකොට 12:00 විතර වෙලා. ඊට පස්සේ උදේ 1:20ට වගේ අපි එහෙමම අලුත් කඩේ ආවා ස්ට්‍රීට් ෆුඩ්ස් කන්න. 2, 3. One shot, 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 one shot. ඊට පස්සේ අපි කෙලින්ම ආවේ අපි බුක් කරලා තිබුණ හොටෙල් රූම් එකට. ඇත්තට මේ හොටෙල් රූම් එකේ ලස්සන view එකක් තිබුණා.